එන්න. හයි කොහොමද ඔන්න ගොඩක් කාලෙකට පස්සේ බ්ලොග් එකක් ගෙනවා. ඒක ටිකක් අලුත් එකක්. මේක මං කාලෙකට කලින් ඉඳන් කරන්න ආසවෙන් හිටියේ. හැබැයි අද ඔන්න මේ පාර හිතපු නැති විදිහට මම බ්ලොග් එක කරන්න හිතුවා. හිතාගෙන හිටියා මුලින් ඉඳන් ඔක්කොම ක්ලිප්ස් ටික ගන්න ඕනේ කියලා. හැබැයි මගේ මතක කොච්චර හොඳද කියනවනම් මට මුලින් ඉඳන් ගන්න දීප ටික ඔක්කොම මතක වුණා. ලැබ් එකට ගිහලා වැඩ කරන්න පැයක් විතර ගියාට පස්සේ මම වකුනේ හානේ මම බ්ලොග් එකක් කරන්න නේ ආවා කියලා. කොහොම හරි ආයි කල් දාන්නේ නැතුව මම එක දිගටම බ්ලොග් එක කරන්න පටන් ගත්තා. ඉතින් මම මේ වැඩ කරන්නේ කැන්ඩි ලේක්සයිඩ් හොස්පිටල් එකේ. ඒක ඔයාලා දන්නවා ඇති. ලංකාවේ තියෙන පරණම හොස්පිටල් එකක්. ඉතින් මම කරන්නේ ඉන්ටර්න්ෂිප් එකක්. මට හම්බෙලා ඉන්න ෂෝක් අකිලා කීප දෙනෙක්. ඉතින් එතනින් දෙන්නෙක් තමයි මේ හරියම ෂෝක් යාලත් එක්ක වැඩ කරන එක. ඉතින් ඔයාලා බලන්නකෝ. මොකද වෙලා තියෙන්නේ? Urea protein plus. ඉතින් මම මේ ඉන්නේ ලේක්සයිඩ් හොස්පිටල් ලැබ් එකේ 4 months training period එකේ. ඉතින් මගේ training period එක ඉවර වෙන්නේ ජනවරි වල. ජනවරිලින් පස්සේ යාලා තවත් batch එකක් ගන්නවා. ඉතින් ඔයාලටත් එන්න පුළුවන්. කැන්ඩි ඉන්න කෙනෙක්ට biomedical science MLT කරන කෙනෙක්ට උනත් එන්න පුළුවන්. ඉතින් මම හිතන විදිහට biomedical science කරන කෙනෙක්ට ගොඩාක් වැදගත් මේ ලැබොරටරි එක්ස්පෝෂර් එක ගන්න එක. එයා මොන ෆීල්ඩ් එකකින් ඉස්සරහට යන්න හිටියත් එයාගේ ඉන්ටරෙස්ට් ඒරියා එක මොකක් වුණත් මේක අනිවාර්යෙන් තියෙන්න ඕනි කියලා මම හිතනවා. මොකද hands on experience ගන්න මාරම හොඳ තැනක් තමයි හොස්පිටල් එකක ලැබ් එකක් කියන එක. ඒ නිසා ලේක්සයිඩ් එන්න කැමති කට්ටියටත් එන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනේ. ඔයා මේකෙන් මොනවා හරි දෙයක් ඉගෙන ගන්නයි කියලා මම හිතනවා. ඔයාට ගොඩාක් ලොකු ආසාවක් තියෙනවා නම් මට මේ දේ කරන්න ඕනේ. මම ආසයි මෙන්න මෙහෙම තැනක වර්ක් කරන්න. මං ආසයි මෙන්න මේ වගේ දෙයක් මට හම්බෙනවා නම් අන්න ඒ වගේ හෝප් එකක් හරි එහෙම සිතුවිල්ලක් හරි තියාගෙන ඔයා නිකන් බලාගෙන හිටියට කිසිම දෙයක් වගේ අතට හම්බෙන්නේ නැහැ. හරිද? ඒ නිසා ඔයා ඒක හඹාගෙන යන්න ඕනේ. අපි කියන්නේ අපි චේස් කරන්න ඕනේ කියලා. ඔයාගේ තියෙන මොකක් හරි පැෂන් එකක් හරි ඒක ඔයා දැනගෙන ඔයා ඒක චේස් කරන්න ඕනේ. එහෙම කරොත් විතරයි ඔයාට ආස දේවල් හම්බෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් වෙනුවෙන් මම නිතරම කරන දෙයක් තමයි මම ආස දේ මම නිතරම ඒක හැමතිස්සෙම හිතනවා. ඒ කියන්නේ මම වොෂ් එකක් දානකොට උනත් මම හිතන්නේ මට මේ දේ කරන්න ඕනේ. මම මේ දේ කරලා මෙන්න මේ විදිහ කරනවා. මේ දේ කරලා මේ විදිහ කරනවා. ඒක කවදාවත් අපිට වෙන කෙනෙක්ට කියන්න ඕනේ නැහැ. හැමතිස්සෙම ඔයාම ඔයාගේ හිතත් එක්ක ඩිස්කස් කරන්න. මෙහෙම කරොත් කොහොම වේද? මෙහෙම කරොත් මට මෙන්න මෙහෙම තැනකට යන්න පුළුවන් වෙයි නේද? මෙන්න මේ ලෙවල් එකට මං එන්නේ කොහොමද? ඒ දේවල් ඔයා ඔයාගෙන්ම ක්වෙස්චන් කරගන්න. ඔයාගෙන්ම ක්වෙස්චන් කරලා ඔයා ඒවා ඉන්ටර්නෙට් එකේ ඕන තරම් හොයන්න පුළුවන් නේ. හරිද? ඒව හොයාගෙන ඔයා ඔයාගේ පැෂන් එක මොකක්ද කියලා හොයාගෙන ඔයා ඒක චේස් කරන්න. අනිත් දේ තමයි ඔයා කොච්චර චේස් කරත් ඔයා මාර ආසාවෙන් ඔයාගේ ආසම දේ පිටිපස්සේ හඹාගෙන ගියත් ඔයාට ඒක හම්බුනේ නැහැ කියන්නකෝ. සැලෙන්න එපා. වෙන මොකක් හරි try කරන්න. මම හිතන එකම දේ තමයි කෙනෙක්ට දෙයක් හම්බෙන්න තියෙනවා නම් හම්බෙනවාමයි. නැති වෙන දෙයක් තියෙනවා නම් නැති වෙනවම තමයි. ඒක කොහොමත් අපි කාටවත් වෙනස් කරන්නත් බෑ. අනිත් දේ මට හම්බුන එක්ස්පීරියන්ස් එකකින් මම කියන්නම්. කවදාවත් ඔයාගේ දෙයක් ඔයාට කරගන්න බැරි වුණා කියලා හරි. ඒ කියන්නේ ඔයාට ඔයා ආස දේ හම්බුනේ නැහැ කියලා හරි ඒක කවදාවත් වෙන කෙනෙක්ගේ වැරද්දක් වෙන්නේ නැහැ. ඔයාට ඒක හම්බෙන්නේ නැත්තේ කෙලින්ම කියනවා නම් එක්ක ඔයාට ඒක හම්බෙන්න යුතු නැහැ. නැත්තම් ඔයාට ඒක හම්බෙන්න අවස්ථාවක් නැහැ. නැත්තම් ඒ chance එක ඔයාට නෙවෙයි වෙන්න පුළුවන්. ගෝඩ් ඔයාට නෙවෙයි වෙන්න පුළුවන්. ඒක දීලා තියෙන්නේ. ඒ නිසා ඒක කවදාවත් වෙන කෙනෙක්ගේ වැරද්දක් වෙන්නේ නැහැ. ඒකේ වැරද්දක් තියෙනවා නම් කොතන හරි මිස්ටේක් එකක් තියෙනවා නම් ඒ මිස්ටේක් එක තියෙන්නේ ඔයාගේ අතේ මිසක් වෙන කෙනෙක්ගේ නෙවෙයි. ඉතින් මම කියන්නම ඕන දෙයක් තියෙනවා. කවදා හරි කාට හරි වා බ්ලේම් කරනවා නම් ඔයාට දෙයක් හම්බුනේ නැහැ. මේක මට කවදාවත් හම්බෙන්නේ නැහැ. එහෙම කියලා ඒ බ්ලේම් එක කවදාවත් වෙන කෙනෙක්ට කරන්න එපා. මොකද ඒකෙන් තේරෙන්නේ ඔයාගේ නොලෙජ් එකේ තරම තමයි. ඒ නිසා ඉතින් තමන්ගේ දේවල් වෙනුවෙන් තමන් මහන්සි වෙන්න ඕනේ අනිවාර්යෙන්. එහෙම මහන්සි වෙන්නේ නැත්තම් ඉතින් ගොඩ යන්න හරිම අමාරුයි. ඉතින් ඔයා කිසිම කෙනෙක්ට කිසිම වරදක් කරන්නේ නැතුව තමන්ගේ ආස දේ පිටිපස්සේ හරියම
පිරිසිදු සිතින් ඒක කරනවා නම් අනිවාර්යෙන් ඔයාලට හම්බෙන මෙන්න මේ මට හම්බෙලා ඉන්නවා වගේ ෂෝක් අක්කිලා දෙන්නෙක් තමයි. අක්කිලාම දෙන්නෙක් හම්බෙන්නේ නැති වෙයි. ඉතින් මං කියන්නේ ඔයාගේ වටේට අනිවාර්යෙන් පොසිටිව් ඕර එකක් තියෙන කට්ටිය විතරයි හම්බෙන්නේ. ඉතින් මාත් එක්ක ඉන්න පුළුවනොත් එහෙම අයට විතරයි. ඉතින් මාත් එක්ක මේ දැන් ඉන්නෙත් එහෙම දෙන්නෙක් තමයි. ඉතින් අපි හරි ෆන් එකේ තමයි මෙතන වර්ක් කරන්නේ. වැඩ කරන ගොඩාක් හැමෝම හරිම හොඳයි. ඉතින් මේ ක්‍රිස්මස් දවසට කලින් දවස නිසා ටිකක් සාම්පල්ස් අඩුයි. ඉතින් මයික්‍රෝබයොලොජි සාම්පල්ස් එහෙම ආවෙම නැති තරම් පුළුවන් ටික වීඩියෝ කරා. හැමතිස්සෙම ඉතින් ෆෝන් එක අල්ලගෙන එහාට මෙහාට යන්නත් බැහැනේ. අපි එතන වැඩ කරනවානේ. ඒ නිසා ඉතින් පුළුවන් විදියට හැම ටෙස්ට් එකකම මෙතන වීඩියෝස් ගන්න බැරි වුණා. මම ඊළඟ දවසක මෙතන කරන ප්‍රොසීජර්ස් ඔක්කොම ඔයාලට අරගෙන එන්නම්. ඔතන හරි ෆනි දේවලුත් වෙනවා. ඉතින් මෙතනින් පස්සේ අපි ඉවර වෙලා ගියා KCC එකේ ක්‍රිස්මස් බලන්න. ඉතින් ඔයාලා බලන්න මෙතනින් එහාට අපි තවත් දවසක හම්බෙමු. මගේ vlogs බලන්න, share කරන්න, like කරන්න, comment කරන්න. ඒත් එක්කම සින්දුත් තියෙනවා. ඒවත් බලලා like කරන්න, comment කරන්න, share කරන්න. Bye bye. Merry Christmas. මේ අපිව දැක්කත් දන්නේ නැහැ මෙතන යනකොට. නඩරට එන්න.